හෙලෝ ගයිස් අද මම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුවා. අද ගක්කෝ නෑ. ගක්කෝ නැති වුණාට ගක්කෝ එකෙන් අපි එක්කන් යනවා සෙට්සුමේ එකයි එකට. දැන් තමයි වැඩේ ඉවර වෙලත් ආවේ. ඒ වුණාට මේ වීඩියෝ එක ඉම්පෝටන්ට් නිසා මම කරන්න හිතුවා. පළවෙනි වීඩියෝ එක මේක වෙයි කියලා හිතුවේ නෑ මම. පළවෙනි වීඩියෝ එක කරන්න හිටියේ මම මේ ආවට කොහේ හරි කැම්පින් එක වීඩියෝ එකක්. ඒ වුණාට මේ වීඩියෝ එක ඔයාලට ඉම්පෝටන්ට් වෙයි නිසා මම කරනවා. ඉන්ෆර්මේෂන් සෙෂන් එකට ගිහිල්ලා ඉවර වුණාට පස්සේ මගෙත් වැඩ දෙකක් තුනක් තියෙනවා. මේ මට MacBook එකක් බලන්න යන්න ඕනේ. ඒ වැඩ ටිකත් මේක නිකන් vlog එකක් වගේ යයි. මම යන ගමන් ඔක්කොම විස්තර ටික කියන්නම්. ඉස්කෝලේ තියෙන 1:20ට ඒ වුණාට අද අපි කලින් යන්න ඕනේ. මේ කට්ටිය වෙලාවට වැඩ කරනවා දන්නවනේ. ඒක නිසා අපි කලින් යන්න ඕනේ. කලින් ගිහිල්ලා අද වෙන වැඩ ටික බලමු. මේක ගොඩක් ඉම්පෝටන්ට් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉන්ෆර්මේෂන් සෙෂන් එකක් කියන්නේ අපි දැන් මේ ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එක සොට්සු ගිය වුණාට පස්සේ. ඒ කියන්නේ ග්‍රැජුවේට් වුණාට පස්සේ අපි තීරණය කරන්න එපයි මේ අපි සෙමොන්ගක්කෝද යන්නේ දයිගකුද යන්නේ කියලා. ඒ මේ ආවට තියෙන දයිගකු සෙමොන්ගක්කෝ වලින් ඇවිල්ලා එයාලගේ ඉස්කෝලේ දයිගකු එක්ක ගැන ඉන්ෆර්මේෂන් සෙෂන් එකක්. ඒ කියන්නේ එයාලගේ ඉස්කෝලේ කොහොමද ටියුෂන් ෆී කොහොමද ක්ලාසස් කොහොමද යන්නේ මොනවාද ක්වොලිෆිකේෂන්ස් අපෙන් ඉල්ලගෙන ඒ වගේ දේවල් ටිකක් තමයි මේ එකට ඉන්ෆර්මේෂන් එකේ සෙෂන් එකේ යන්නේ. අපි බලමු ගිහිල්ලා අද මේ මොකද වෙන්නේ කියලා මම ඔයාලට පැහැදිලිව විස්තරයක් දෙන්නම්. යන ගමන් අපි බලමු. මොකද දැන් පරක් වෙලා තියෙන්නේ. අපි යන් එහෙනම් යන ගමන් ඔක්කොම බලමු. බොයිස් අපි දැන් යන ගමන් ඉන්නේ. ගිහිල්ලා අපිට පටන් ගන්න ඇවිල්ලා 2:00ට ඒක. දැන් හැමෝම එක අපි යන ගමන් ඉන්නේ. ට්‍රේන් එකේ යන්නේ. ගිහිල්ලා වෙන විස්තරය අපි බලමු. කොහොමද පැය 2-3ක් විතර ඒක තියෙනවා. ඒක ඉවර වුණාට පස්සේ ඒකේ විස්තරات කියලා ඔක්කොම මොකද වෙන්නේ කියලා එන ඉස්කෝල ගැන ඔක්කොම විස්තරයක් දෙන්නම්. දැන් ගිහිල්ලා බලමු ගිහිල්ලා ආයෝ. ගයිස් සෙක්ෂන් එකයි එකේ ඉන්නේ. මම දැන් දයිගකෝ එකකින් මේ යාලගේ ඉන්ෆෝමේෂන් එකට ගිහිල්ලා කතා කරලා ආවේ. මම ඒක කලින් ගියේ එකක්. ඒක නිසා ඒක ඉක්මනට ඉවර වුණා. සාමාන්‍යයෙන් දයිගකෝ 5කින් 6කින් විතර ඇවිල්ලා තිබ්බා. සෙමොන්ගක්කොත් තිබ්බා මේ හරිය තියෙන ඒවා. සාමාන්‍යයෙන් ඉතින් මේ දයිගකෝ එකක ඉගෙන ගන්න ඕන නම් දයිගකෝ එක ඉගෙන ගන්න ඕන නම් සාමාන්‍යයෙන් ඔයාලගේ N2 level එක අවම ඉල්ලනවා. N2 level එක හෝ N3 අවම අතුල්ලෙද්දි තියෙන්න ඕනේ. ඊට අමතරව EJU කියලා එක්සෑම් එකක් තියෙනවා මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට දයිගකෝ වලට එන්ට්‍රන්ස් වෙන්න කරන එක්සෑම් එකක්. ඒක JLPT එක හාත්පසින්ම වෙනස් එක්සෑම් එකක්. ඒක මේ zenzen chigaimasu. JLPT to zenzen chigaimasu. ඒ කියන්නේ ඒකේ තනිකර තියෙන්නේ chemistry, physics ඊට පස්සේ maths වගේ subjects ටිකක් කලවමේ යන එක්සෑම් එකක් තියෙන්නේ. JLPT එහෙම නෙමෙයි. JLPT නිහොන්ගොන බෙන්කෝ. ඒ කියන්නේ නිහොන්ගෝ විතරයි ඒක බෙන්කෝ කරන්නේ. ඊට පස්සේ කියනවා නම් ඒ එක්සෑම් එකක් ලියලා ඒකෙන් පාස් වෙන්න ඕනේ ලකුණු 200ක් 220ක් 230ක් ඉජෝ ගන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ ස්කෝලර්ෂිප් එකක් අරගෙන ඒකෙන් මේ දයිගකෝ එකට එන්ට්‍රි වෙන්න පුළුවන්. ඒ කියන්නේ හයිරුමයිනි EJU no බෙන්කියෝ කෝ හිචෝ ni narimasu. එහෙම තමයි කියන්නේ. තව දෙක තුනක් තියෙනවා දයිගකෝ අහලා බලන්න මට. ඒ ටිකත් අහලා බලලා ඔයාලට විස්තර කියන්න. ඇතුලේ පෙන්වන්න බෑ. ඇතුලේ ෆෝන් එක යූස් කරන්න බෑ. නැත්තම් ඇතුලේ වීඩියෝ එකක් අරගෙන ඔයාලට පෙන්වන්න පුළුවන්. මම පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගන්න. එහෙනම් මම ඉතුරු විස්තර ටික අහගෙන ඉන්නම්. බොයිස් දැන් ඉවර වුණා. දැන් යනවා මගේ අනිත් වැඩ ටික කරගන්න. අනිත් වැඩ ටික කියන්නේ කෙලින්ම දැන් යන්න ඕනේ MacBook එක බලන්න. MacBook එක බලලා තව වැඩ ටිකක් තියෙනවා යාළුවොත් එක්ක කරගන්න. මෙතනින් මෙතන පාර ලස්සනයි. මෙතනින් කෙලින්ම මෙහෙම Shinkansen line එක යන්නේ. විනාඩි 10කට 15කට විතර සැරයක් මෙතන Shinkansen line එක යනවා. මෙතන මාර ලස්සනයි. අද දයිගකු 3කින් විතර විස්තර අහගත්තා. ඒ වගේ ගකුහි ඊට පස්සේ මොනවද හිචියෝ කියන්නේ මොනවද ක්වොලිෆිකේෂන්ස් අපෙන් ඉල්ලන ඊට පස්සේ තියෙනවා නිහොන්ගොන රෙවරු. ඒ කියන්නේ අපි JLPT මොන ලෙවල් එකද පාස් වෙලා ඒකට එන්න අවශ්‍ය කරන ලෙවල් එක මොකක්ද? ඒ වගේ ගොඩක් ಜಾති ඒ කට්ටිය කියනවා මේ ඒවා තමයි විස්තර කියන්නේ. සෙට්සුමේ එකයි එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔන්න ඔහම තමයි යන්නේ. අපි දැන් සෙන්මොන්ගක්කෝ එකකට යනවද නැත්නම් දයිගකෝ එකකට යනවද කියලා අපි තීරණය කරන්නේ මේ වගේ එකකින් ඇවිල්ලා ඒකෙන් දෙන විස්තර අරගෙන ඊට පස්සේ තමයි අපි තීරණයක් ගන්න අපේ තියෙන ලෙවල් එකත් එක්ක මොකද්ද කරන්න කියලා. සාමාන්‍යයෙන්
ඔයාලට අනිවාර්යෙන් මේකට යන්න වෙනවා. සමහර තැන් තියෙනවා අපේ ගක්කෝ එකටම මේ එනවා. දෛගක්කෝ වලින් සෙම්මුන් ගක්කෝ වලින් ගක්කෝ එකටම මේ ඒ කාලෙ වෙද්දි එයාලා මේ ඉන්ෆර්මේෂන් සෙෂන්ස් අරගෙන එනවා. එහෙම අපේ ඉස්කෝලෙත් එහෙම කරනවා. මේ වෙනම එකක් නිසා අපි ආවා. එහෙනම් අපි මගේ වැඩ ටිකත් එක්ක දැන් ඊළඟට වීඩියෝ එකකින් සෙට් වෙමු. 今日はどうでしたか？今日はとても良かったですね。学生がみんなね、よく話を聞いてくれました。はい、いろいろな学校からここに来て、私たちはいろんな学校の情報を聞くことができましたね。はい、そうですね。留学生は先生、卒業したらどんな学校に入りたいですか？大学や専門学校の決めることがそこの説明会で話すことができますね。はい、そうですね。話していろいろ知る機会になりましたね。はい、はい、ありがとうございます。はい、ありがとうございました。බොයිස් ඉතින් ඔන්න දැන් මගේ වැඩ ටික පටන් ගන්න යන්නේ. අපි දැන් යනවා ඉස්සෙල්ලා මොනවාරි කාලා ඉන්න ඕනේ යාළුවොත් එක්ක. මෙයාලට බඩගිනිලු කන්න යනවා. කන්න මේ ඕක විතරක් ගන්න. ඕක විතරක් ගන්න. මේ මොන හරි බොණ්ඩ අරගෙන අපි දැන් කෙලින්ම යනවා. මට ලැප් එකක් බලන්න ඕනේ. මගේ ඉස්කෝලේ වැඩවලට ලැප් එකක් ඕනේ. සහ මට දැන් IT වල ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා ලැප් එකක් මෙහෙ ගන්න ඕනේ අනික. ඒක නිසා ලැප් එකක් ගන්න යනවා. බලමු. බොයිස් මේක තමයි හිමිජි වල තියෙන සකේ ස්ට්‍රීට් එක. සකේ කියන්නේ ඇල්කොහොල් සකේ. ඔව්. සකේ ස්ට්‍රීට්. මේ කෙලින්ම මෙහෙම ගියොත් මෙහෙ හිමිජි ජෝ එකට යන්න පුළුවන්. සාමාන්‍ය මෙතන මාර ලස්සනයි මේ පොට් එක රැයට මාර ලස්සනයි. ෆොරිනර්ස්වත් ගොඩක් ඉන්නවා මේ හරිය. බොයිස් අපි දැන් යනවා කෙලින්ම MacBook එක බලන්න. පොඩ්ඩක් පරක් වුණා. පොඩි වැඩ වගේක් තිබ්බා අපේ. ඩොකියුමන්ට් වැඩ වගේක් තිබ්බා. ඒ ටික මේ ඉවර කරලා දැන් යන ගමන් ඉන්නේ කෙලින්ම මෙතන සෙකන්ඩ් හෑන්ඩ් MacBook තියෙන තැනක් තියෙනවා. එතනින් බලමු අපි. එතනින් බලලා ගාන කොහොමද කියලා පොඩ්ඩක් බලලා කන්ඩිෂන් බලලා නැත්තම් බ්‍රෑන්ඩ් නිව් ගන්න තැනක් තියෙනවා Apple Store එකක්. ඒකට ගිහිල්ලා බලමු. එහෙනම් මං එතනට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. බොයිස් එතනට ආවා අපි. එතන MacBook නෑ. iPad එකක් තියෙනවා. ඒකේ බැටරි ලයිෆ් එක 100%ක් තියෙනවා. මන් 4යි සෙන් 5 මාරක් විතර වෙන්නේ ඒක. හරිද? තව මේ used iPhones තියෙනවා. මෙතන තියෙන XR 64GB. කොලෙයි සෙන් 7යි. ඒ කියන්නේ yen 17000යි. ලංකාවේ මුදලින් ගන්නවා නම් 35000ක් 36000ක් විතර එනවා. ආයේ මෙතන තියෙනවා අලුතෙන් ආපු ඒවා මේවා යූස් කරපුවා. සාමාන්‍ය මෙතන 15 Pro එක තියෙනවා. කොළ 12යි. කොළ 12 කියන්නේ ලක්ෂ 2.20000ක් විතර වෙන. ඔව් 2මාරක් විතර වෙනවා මේ ටික. මෙතනින් MacBook එකක් ගන්න ආවේ. මෙතන MacBook නෑ. ඉවර වෙලා. අපි දැන් යන් කෙලින්ම Apple Store එකට. බොයිස් අපි MacBook එක බලන්න ආවා. මෙතන තියෙනවා MacBook Air එකක්. මේක මාසේ ගානේ ගෙවන්න ගන්න පුළුවන්. කොළ 15ක් එන්නේ දයිතයි. කොළ 15ක් කියන්නේ ලංකාවේ ලක්ෂ 3ක් වගේ. මාසයකට ගෙවන්න ගන්න පුළුවන් 6200ක් ගානේ දීලා. මෙතන තියෙනවා MacBook Air. මේකත් 13 අඟල්. මේක 6800 ගානේ ගෙවන්න ගන්න පුළුවන්. chip එක ඇවිල්ලා M4 මේකේ. යහලා බලමු ගෙවන්න ගන්න පුළුවන්ද කියලා. බොයිස් මේ ගෙවන්න ගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද වීසා සීන් එක අපිට ලබන අවුරුද්දේ 7 වෙනි මාසෙ වෙනකම් විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර වීසා තියෙන කට්ටියට ගෙවන්න ගන්න පුළුවන්. එකපාර ගෙවලා ගන්නවා නම් කොළ 14ක් 15ක් විතර වෙනවා MacBook Air එකක්. අපි බලමු සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න බලමු.
තව මෙතන තියෙනවා එක එකව මේ. මෙතන තියෙනවා MacBook Air එකක් මේකත් මේ iMac එකක්. මේක මාසෙකට ගෙවන්න ගන්නවා නම් 9700යි. කොළ 30ක් විතර යනවා මේක. ඒ වගේ තමයි වෙන්නේ අනිවාර්යෙන් ලැප් එකක් ගන්න ඕනේ. අපි බලමු මොකක් හරි කරන්න ඒක. එහෙම තමයි සීන් එක වෙන්නේ. guys අද වැඩ ටික එහෙම තමයි ගියේ. සෙට්ස් මේ කයි එක ගැන කියනවා නම් ඔයාලට ඒක ඇවිල්ලා දැන් මං IT ඉගෙන ගන්න ඕන නිසා මේ මං ගියේ IT ඉගෙන ගන්න පුළුවන් දෛගක්කෝ එක විස්තර අහගන්න. මං ඒකේ කලින් ඒ දෛගක්කෝ එකට ගිහිල්ලා එහෙන් විස්තර අහගත්තා. ඒක නිසා මට මෙතන තියෙන දෛගක්කෝ එකේ අර විස්තර කියන තැනට ගිහිල්ලා මේ ආයේ එන්න කියලා විතර ඒ කට්ටිය කිව්වේ. මේ මෙහෙම ඉන්ෆර්මේෂන් සෙෂන් එකකට ගියාට පස්සේ ඒ කට්ටිය අපේ විස්තර අරගෙන අපිට මොකද්ද මේ ඉගෙන ගන්න ඕනේ කියලා එයාලා දැනගෙන ඊට පස්සේ මේ එයාලගේ ඕපන් කැම්පස් කියලා එකක් තියෙනවා. ඕපන් කැම්පස් එකට එන්න කියලා කියනවා. ඕපන් කැම්පස් එකක් කියන්නේ එයාලගේ කැම්පස් එකට ගිහිල්ලා මේ කැම්පස් ටුවර් එකක් ඊට පස්සේ මොන ෆැකල්ටිස්ද තියෙන්නේ ඒ ෆැකල්ටි වලට අදාළව තියෙන තොරතුරු අනම්මනම් ඔක්කොම කියලා දෙනවා. ලංකාවත් එක්ක බලද්දී මාර වෙනස් මේ এডুকেෂන් සිස්ටම් එක. මේ දැන් සාමාන්‍යයෙන් කෝකෝසේ ඒ කියන්නේ හයි ස්කූල් ස්ටුඩන්ට්ලා ග්‍රැජුවේෂන් එක තියෙන ඒ කට්ටියගේ අවුරුද්දේ සාමාන්‍යයෙන් 3 වෙනි මාසේ අවුරුද්දේ අගයි වගේ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ 3 වෙනි මාසේ ග්‍රැජුවේට් වෙන කට්ටියට දැන් ඉඳලා ওই ඕපන් කැම්පස් වලට ගිහිල්ලා මේ තොරතුරු දැනගෙන ඒ කට්ටියට අවශ්‍ය කෝස් එක ඉගෙන ගන්න ඕන කෝස් එක අනුව ඒ කට්ටියට මේ තොරතුරු දැනගෙන ඒවට රෙඩි වෙන්න තමයි ওই ඕපන් කැම්පස් කියලා එකක් තියෙන්නේ. ලියු ගකුසේලාට වෙනම එක කෝස් තියෙනවා. ගොඩක්ම ඉතින් මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා යන්නේ ජිදෝෂා සාමාන්‍යයෙන් බිස්නස් IT ඒ වගේ කෝස් වලට තමයි ගොඩක්ම සෙම්මුන් ගක්කෝ වලට තමයි සොච්චුගේ වුණාට පස්සේ යන්නේ. මේ අද මෙයින්ම වීඩියෝ එකේ කතා කරන්න හිතාගෙන ඉන්නේ මම මේ සෙට්ස් මේක අයියෙක් ගැන නිසා මම ඒක ගැන ගොඩක් විස්තර කියනවා. මගේ වැඩේ හරියට කරගන්න බැරි වුණා මොකද අතන MacBook ඉවරයි. මම ගියා Apple Store එකට ගියාට පස්සේ ඒකෙන් ගෙවන්න ගන්න බෑ කිව්වා. ගෙවන්න ගන්න බෑ කිව්වා. ඒක නිසා මම සැලරි හම්බුණාම ආයෙ අතන්ට ගිහිල්ලා බලනවා. එහෙම තමයි අද දවසේ ගෙවුනේ. ඉස්සරහට මම වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ කොහොමද මම කැම්පින් යන්න තමයි ගොඩක්ම හිතාගෙන ඉන්නේ. කොහේ හරි මේ ජපානය ඇතුළේ ට්‍රැවල් කරන වීඩියෝස් ගොඩක් දාන්න හිතන් ඉන්නවා. ඒ වගේම ගක්කෝ එකේ තොරතුරු ඒ වගේම මේ ඉගෙන ගන්න තොරතුරු කොහොමද ලයිෆ් ස්ටයිල් එක ගෙවන්නේ ජපානයේ ඊට පස්සේ ගක්කුහි ගෙවා ගන්න කොහොමද සල්ලි සේව් කරගන්නේ ඊට පස්සේ JLPT එක්සෑම් ගැන ඒ වගේ ගොඩක් වීඩියෝස් කරන්න හිතාගෙන ඉන්නවා. බලමු අපි ඉස්සරහට. එහෙනම් මම අද මේ vlog එක මෙතනින් ඉවර කරනවා. goodbye guys.